මං ඉන්ට්‍රෝ එකේදී මගේ channel එකේ ඉන්ට්‍රෝ එකේදී ඔයගලන්ට කිව්වා වගේ මං අද ෆස්ම ගැජට් එක හැටියට මම අද ගැජට්ස් දෙකක් තෝරගෙන තියෙනවා ගැජට්ස් දෙකෙන් ෆස්ම ගැජට් එක හැටියට මම ඔයගලන්ට රිවිව් කරලා පෙන්නන්නේ ස්පෙෂල් ගැජට් එකක් මම කියන්නේ මගේ වීඩියෝස් දෙකක් මම නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේ ගැජට්ස් දෙක ඉම්පෝර්ට් නිසා දෙවෙනි එක ටිකක් පොඩි රිවිව් එකක් ෆස්ට් එක ටිකක් එක්ස්ටෙන්ඩඩ් එකක් වේවි ඉතින් අපි යමු ගැජට් එක මොකක්ද කියලා බලන්න මං ගාව තියෙනවා මේ පැක් එක දැක්කාම සාමාන්‍යයෙන් කීප දෙනෙක් දන්නවා මේ මොකක්ද කියලා මේක ඇත්තටම ඩ්‍රෝන් එකක් මේ තමයි මගේ පළවෙනි ඩ්‍රෝන් එක මේක මම ඇත්තටම මිලදී ගත්තේ ටොයි ෂොප් එකේ මේකේ මිල ඇත්තටම ගොත් රුපියල් 7500ක් වගේ වුණා මොකද මම ලංකාවේ මිලදී ගත්තේ සමහරකට මේක තව රුපියල් 1000ක් විතර අඩුවෙන් ගන්න තිබුණා තෙමු හරහා ගත්තා නමුත් මම මගේ පළවෙනි ඩ්‍රෝන් එක නිසා මේක ඔපරේෂන් එක ගැන මටත් ලොකු අවබෝධයක් නැහැ ඒක ළඟින් අහගන්න ඕන නිසා තමයි අතට මේක ලංකාවෙන් ගත්ත පර්චේස් කරලා සාධාරණයි මම මේ මිල සාධාරණයි කියන්නේ ඇයි කියන එක මම ඔයගොල්ලන්ට ගැජට් එක රිවිව් කරනකොට කියන්න මේ දක්වා මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඉතින් අපි බලමු මේක අන්බොක්ස් කරලා මොනවද මේක ඇතුලේ තියෙන්නේ කොහොමද මේක ඔපරේෂන් එක යන්නේ එතකොට ඩ්‍රෝන් එක උඩ යන්නේ කොහොමද එතකොට පාලනය කරගන්නේ කොහොමද කියලා අපි බලලා ඊට පස්සේ මේ ගැන කතා කරමු රයිට් අපි එහෙනම් අපි අපේ ඩ්‍රෝන් එක ගලවලා බලමු අන්බොක්ස් කරලා බලමු මොනවද මේක අපිට තියෙන්නේ කියලා. හොඳ ඩීසන්ට් කවර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ ඩ්‍රෝන් එක පැක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මේක පේනවා ඇති කියලා. මම ඉස්සෙල්ලා මේක මේ අතට තියන්නම් ඔයගොල්ලන්ට මේක පෙන්න ඕනේ යුනිට් එක ඩ්‍රෝන් එක නිසා මෙන්න මේ විදිහට මම හිතන්නේ ඔයගලන්ට මම හිතන්නේ හොඳ විසිබිලිටි එකක් ඇති මේ තමයි රුපියල් 7500 මුදලකට මම ගත්ත ටොයි ෂොප් එකකින් ගත්ත ඩ්‍රෝන් එක මම ඉතින් කරන් පෙන්න මේ තියෙන කන්ට්‍රෝල් එක මේක ඇත්තටම මේකේ විශේෂත්වය තමයි මේකට බැටරිස් දාන්න ඕන මේ විදිහට ට්‍රිපල් A නෙවෙයි normal pentouch batteries ඊළඟට මේක ඔන් කරාම මෙන්න මේ වගේ සවුන්ඩ් එකක් එනවා සහ මේක මේ විදිහට ඔන් වෙනවා කාරණාංක 1 කොහොමද දැන් ටොප් කරලා තියන්නම් මොකද නැත්නම් ඩ්‍රෝන් එක වෙන්න බලනවා ඊට අමතරව මේක විශේෂ කාරණාවක් තියෙනවා මේ කන්ට්‍රෝල් එක ගත්තොත් මෙන්න මෙතන පොඩි කෑල්ලක් තියෙනවා මෙන්න මේ කෑල්ල තියෙන ඇත්තටම මේක අදින්න පුළුවන් ඔය ගොඩක් හයියෙන් අදින්න එපා කඩලා යන්න පුළුවන් මේක ඇත්තටම තියෙන්නේ මෙතන ඔයගලන්ට ෆෝන් එක දාන්න පුළුවන් ෆෝන් එක දාන්න පුළුවන් ඉන්නේ මේකේ මම හෙට නැත්නම් මම දැන් කරන YouTube වීඩියෝ එකේ ඉස්සරහදී ඔයගලන්ට බලන්න හම්බෙයි මේක ඇත්තටම මේ විෂුවල්ස් අපිට ගන්න පුළුවන් සේව් කරගන්න පුළුවන් ඉතින් ඒකට පහසු කරන තමයි මෙතනින්ම ෆෝන් එක තියාගෙන ඒක කන්ට්‍රෝල් කරගෙන මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ මම එතනට පස්සේ එන්නම් දැන් අපි මේක මේ විදිහට පැත්තකින් තියාගමු ඊට පස්සේ මේකේ තියෙනවා ඇවිල්ලා මෙන්න මේ විදිහට කොටස් වගේක් අමතර කොටස් වගේක් මේ ඇවිල්ලා ඇත්තටම ඩ්‍රෝන් එක මම ඔයගොල්ලන්ට ෆික්ස් කරලා පෙන්නන්නම් මේ ඩ්‍රෝන් එකේ සේෆ්ටි එකට තියෙන මේ අයිටම්ස් වගේක් ඒකත් අපි පැත්තකින් තියාගමු ඊට පස්සේ ස්කූප් නේනක් තියෙනවා සහ පෙති 4ක් තියෙනවා මේ විදිහේ හදිස්සියරි මොකක් කරලා පෙත්තක් කඩලා ගියොත් ඒක රීප්ලේස් කරගන්න සහ ස්ක්‍රූ නේනක් චාර්ජ් කරන්න බැටරි එක චාර්ජ් කරන්න පොඩි මේ කේප් තියෙනවා ඉතින් මේ තියෙන්නේ අපේ ඩ්‍රෝන් එක මම බොක්ස් එක දැන් පොඩ්ඩක් පැත්තකින් තියා ගන්නවා මේ තියෙන අපේ ඩ්‍රෝන් එක මේක මේ විදිහට පළවෙනි අත් දෙක දිගාරිනවා අපි ඊට පස්සේ දෙවෙනි අත් දෙක දිගාරිනවා සහ වැදගත්ම කාරණාව මේක ඔන් කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ කොටස් තියෙන්නේ ඩ්‍රෝන් එකේ ආරක්ෂාවට කියන්නේ ඩ්‍රෝන් එක ගිහලා කොහේ හරි වැදුනොත් මේ ප්ලාස්ටික් කෑලි වැදිලා මේ තුවාල වෙන්න මේ කෑල්ලක් තමයි සමහරට ගොඩක් විට මගේ ගැලවිලා යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එකට මෙන්න මේ කෑලි ටික අනිවාර්යයෙන්ම හයි කරගන්න අවශ්‍යයි.
මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට හයි කරගන්නවත් එක්කම ඩ්‍රෝන් එකේ ෆස්ට් ස්ටෙප් එක අපි කම්ප්ලීට් කරනවා. මේ මොකද්ද මේ කූර, මේක කපන්න යන්න එපා, නැත්නම් මේ කූරක් කියලා. මේ තමයි ඇන්ටනා එක. ඊට පස්සේ අපිට මම ඔයගලන්ට ඩ්‍රෝන් එක මේ විදිහට පෙන්වුවොතින් මේ ඩ්‍රෝන් එකේ මෙතන ඔයගලන්ට පේනද මේ තියෙන කැමරා එක, මෙතන ලයිට්ස් දෙකක් තියෙනවා. ඊට අමතරව මේකේ ස්විච් එක මෙතන තියෙන්නේ මෙන්න මෙතන මේ විදිහට. ඉතින් මම මේ විදිහට මේක තියලා මම ඔයගලන්ට මෙතන පෙන්වන්න තව කාරණාවක් තමයි මේකේ බැටරි එක තියෙන්නේ මෙතන. බැටරි එක මෙන්න මේ විදිහට එළියට අරගෙන charge කරන්න ඕනේ. පැය එකමාරක් තමයි උඩරිම මේක charge කරන්න ඕනේ. මීට වැඩි charge කරන්න යන්න එපා. මොකද බැටරි ඉදි වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට තියලා මේකේ විශේෂම කාරණා තමයි මේ මුදලට මම කියන්නේ මේක හරි වටිනවයි කියලා කියන්න හේතුව මෙන්න මේක මෙහෙම on කරාම ඔයගලන්ට පේනවා ඇති lights. මෙන්න මේ විදිහට lights blink වෙනවා. හරි. මේක යවන එක මම ඔයගලන්ට තව ටිකකින් පෙන්නන්නම් මේ කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට lights එක. කියන්නේ මේ lights එක රැයට මේක හරිය ලස්සනට බලා ගන්න පුළුවන්. දවල්ට උනත් මේ lights එක යන්නේ. ඊළඟට අපි මේක ගිහිල් ඉවර වෙලා මේක ස්විච් එක on කරලා මෙහෙම on කරාට පස්සේ on කරලා අපි මෙහෙම කරනවා. එතකොට මේ lights blink වෙන එක නවතිනවා. ඔයගලන්ට පේනද lights blink එක නවතිනවා. ඒ කියන්නේ මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ වැදගත්ම කාරණය තමයි මේ lights blink වෙන එක නවතිනකම් මේ drone එක උඩට උස්සන්න එපා. සහ ඊට පස්සේ මම කරන ඔපරේෂන් එක කියලා දෙන්නම් තව ටිකින් ප්‍රැක්ටිකලි ඔයගලන්ට මේ drone එක යවලා ඒක වීඩියෝ කරලා මම ඔයගලන්ට මේකත් එක්ක පෙන්නන්න. එතකම් පොඩ්ඩක් අපිත් එක්ක රැඳී ඉන්න. ඉතින් මේක තමයි drone එක. මම දැනට මේක පොඩ්ඩක් ඔෆ් කරලා තියෙනවා. මේක එළියට ගන්න ඕන නිසා. සහ මම ස්විච් එකෙන් මේක ඔෆ් කරනවා. ඉතින් මේක තමයි මගේ පළවෙනි drone එක. එක්ස්පීරියන්ස් එකක් හැටියට මම හිතලා මේක පොඩ්ඩක් පාවිච්චි කරා. හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. කන්ට්‍රෝල් කරන්න මුලින් ටිකක් ගැටලුකාරී තත්ත්වයක් තුන. මොකද ඒක ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා. නමුත් හොඳ තත්ත්වයෙන් හොඳ එක්ස්පීරියන්ස් එකක් මේ වෙනකම් මම ලබාගෙන තියෙනවා. ඉතින් දැන් මේක අන්බොක්ස් කරා වගේම මම මේක ඔයගලන්ට යවලා පෙන්නනකම් මේක එළියට ගෙනියන්න අවශ්‍යයි. ගිහිල්ලා ඔයගලන්ට යවන්නකම් අපි බලමු මේක ආපහු කොහොමද බොක්ස් එකට දාගන්නේ කියලා. එතකොට ඉස්සෙල්ලාම කරන්න අවශ්‍ය දේ තමයි මේක මේ විදිහට අරගෙන මේ කොටස් මෙන්න මේ විදිහට ක්ලිප් එකෙන් පන්නලා මේ කොටස් ටිකක් පොඩ්ඩක් ගලව ගන්නවා. මේ ටිකක් හයියයි. ඒ කැල් ටික අපි නැවතත් ගලව ගන්නවා. මොකද මම මේ ටික ගලවන්න මම මේක එළියට ගිහිල්ලා ඔයගලන්ට හරි පොසිෂන් එකකට අරගෙන මම පෙන්නන්න ඕනේ ඊටු ටික. ඒ නිසා මේක නවන කොටත් ඉස්සෙල්ලාම මතක තියාගන්න මේ යට අත් දෙක නවන්න මේ විදිහට ඔන්න විදිහට යට අත් දෙක නවන්න. ඊට පස්සේ ඉස්සරහා අත් දෙක ගේන්න පිටිපස්සට මෙන්න මේ විදිහට කරලා බොක්ස් එකේ මේ තියෙන අතරම paper works මේකේ තියෙන drone එකේ app එක download කරන්න තියෙන මෙන්න මේ QR code එක scan කරලා සහ ඒකේ operation එක කොහොමද කරන්නේ කියන එක. ඉතින් මේ manual සතරම කියවන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේ විදිහට මම drone එක අපෝ තිබ්බ තැනට place කරගන්නවා. මම ඔයගලන්ට promise කරා වගේ මම ඔයගලන්ට කියනවා මේකේ ඉතුරු reviews ටික. මම ඉතින් ආපහු මේක මේ විදිහට පැක් කරගන්නවා. මේක එළියට ගිහිල්ලා fix කරලා ඔයගලන්ට මේකේ ඔපරේෂන් එක පෙන්නන්න. මම රාත්‍රී කාලෙත් මේක පොඩ්ඩක් වීඩියෝ කරලා මේ වීඩියෝ එකත් එක්ක බද්ධ කරලා ඔයගලන්ට රාත්‍රී කාලේ කොයි වගේද මේක දකින්න පුළුවන් කියන එක පෙන්නන්න. ඉතින් මේක තමයි මගේ drone එක. අපි මේක එළියට ගිහිල්ලා යවලා බලමු කොහොමද මේක එක්ස්පීරියන්ස් එක කියලා. Alright. එහෙනම් okay. We are ready. Right. මෙන්න මේ විදිහට තමයි අපි drone එක ෆස්ට්ම උඩට ගන්න. ඉතින් ඔයගලන්ට පේන ඇති hover වෙනවා මේක උඩට ගන්න පුළුවන්, පල්ලෙහාට ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මම මේ මිදුලේ මේ යවන ගමන් තියෙන්නේ. ඉතින් ඉතාමත් විනෝදජනකයි සහ මේකෙන් ට්‍රාන්ස්මිට් වෙනවා වීඩියෝ එකක්. මම ඉස්සර පෙන්වුවා වගේ කැමරා එකක් තියෙනවා. ඉතින් ඒකෙන්
වීඩියෝ පොඩි ට්‍රාන්ස්මිෂන් එකකුත් අපිට බලා ගන්න පුළුවන් කෙලින්ම ෆෝන් එකට. ෆෝන් එකේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරාම ඒකත් මම ඕගොල්ලන්ට මේ ඩ්‍රෝන් ෂොට්ස් ටික ඉවර වෙනකොටම අගට මම පෙන්නන්නම් මේ ඩ්‍රෝන් එකෙන් ගත්ත වීඩියෝස් කොයි වගේද කියන එක. ඉතින් මේ විදිහට තමයි දවල් කාලයේදී ගොඩක් ඕනේ. එක ළඟ තියාගෙන ඉන්න. පොරොන්දුනා වගේ රාත්‍රී කාලයේදී දවල් කාලයේදී දෙකේදීම ඩ්‍රෝන් එකේ ෆන්ක්ෂන් එකත් එක්ක ෆුල් රිවිව් එක කරලා තියෙනවා. ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් අහලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. තව කෙනෙක්ට මේ ඩ්‍රෝන් එක ගැන විස්තර බලන්න අවශ්‍ය නම් තව gadgets දෙක තුනක් මම වීඩියෝ දෙක තුනක් බොහොම ළඟින් ඔයගොල්ලන් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔයගොල්ලන්ට දකින්න ලැබෙන මේ humidifier එක බොහොම ඉක්මනින් මගේ ඊළඟ වීඩියෝ එක විදිහට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ setup එක කොහොමද කරන්න කියන එක. ඉතින් ඕගොල්ලන් ඉල්ලනවා මගේ අනිත් YouTube channel එක ක්‍රිෂ් YouTube channel එක ඒකටත් ගිහිල්ලා subscribe වෙන්න කියලා channel එකේ link එක මම පල්ලෙහා description එකේ දානවා. ඉතින් වැඩි සිටින්න ආරාධනා කරනවා gadgets